හෙලෝ ඔයගලන්ට කොහමද? හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? අද වීඩියෝ එකේ ස්කින් එකේ කලර් එක අප් කරගන්න හදන කහ පානය. එහෙනම් අපි යමු හදන හැටි බලන්න. මුලින්ම අපිට ඕන වෙනවා මද රස ලුණු වතුර. එක වීදුරුවකට කහ තේ හැඳි භාගයක් හොඳටම ඇති. මේ කහ පානයෙන් අපිට ලැබෙන වාසි ගැන අපි කතා කරමු. අපේ ශරීරයේ ඇතිවන ඕනෑම ලෙඩකට ඔරොත්තු දීමේ හැකියාව මේ කහවලට තියෙනවා. අපේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න වගේම අස්ථි ශක්තිමත් කරගන්න මේ කහ ගොඩක් ප්‍රයෝජන වෙනවා. කුරුලැලප කැලැල් ඉවත් කරගන්න විතරක්ම නෙමෙයි. සමහරව ඉන්නවනේ බ්ලීචින් ගාලා. බ්ලීචින් ආසාදන සුව කර ගැනීමටත් මේ කහ පානය ගොඩක්ම හොඳයි. මුළු ඇඟම එක පාටකට ගන්න වගේම ශරීරය නිරෝගී කරගන්නත් පුළුවන්. කාන්තාවන් වුණ අපිට මාසිකට සැරයක් හැදෙන උපස් වේදනා වල ඇතිවන අපහසුතාව මගහැර ගන්න වගේම හෘදයාබාධ සැදීමට තියෙන අවදානමත් ගොඩක් අඩු කරනවා මේ කහවලින්. මේ කහවල අඩංගු වෙන කර්කියුමින් කියන රසායනිකය නිසා වයසට යන එක පාලනය කරගන්න පුළුවන් වෙනවා. වැදගත්ම දේ තමයි මේ කහ පානය ඔයගොල්ලන් හදනවා නම් ඔයගොල්ලන් මේකට ගම්මිරිස් ටිකක් එකතු කරගන්නම ඕන. මොකද කියනවා නම් ගම්මිරිස් වල තියෙන පිපරින් රසායනිකය නිසා කහවල තියෙන කර්කියුමින් හොඳට අපට අවශෝෂණය කරගන්න උදව් වෙනවා. මේ වගේ කහ පානයක් උදේ හිස් බඩ බීමෙන් අපිට මුළු ශරීරයේම එකම පාටකට ගන්න පුළුවන් වෙනවා. මේ කහ පානේ භාවිතා නොකළ යුතු පිරිසකුත් ඉන්නවා. ඔයගොල්ලන් කවුරු හරි බ්‍රෙස්ට් ෆීඩින් කරනවා නම් ඒ කියන්නේ කිරි දෙන මවක් නම් එහෙමත් නැත්නම් රුධිරය කැටි ගැසීමට බෙහෙත් බොන කෙනෙක් නම් ඩයබටික් තියෙන කෙනෙක් නම් මේක බොන්න එපා. ශරීරයේ නිරෝගීකම පැහැපත්කම වර්ධනය කරගන්න හිතන කෙනෙක් නම් ලේසියෙන්ම හදාගන්න පුළුවන් ඩ්‍රින්ක් එකක් මේක. මම මේකට මීපැණි දැම්මට මීපැණි අනිවාර්ය නැහැ. මීපැණි නැති වුණත් මේක බොන්න පුළුවන්. ඕගොල්ලන් මේ ඩ්‍රින්ක් එක හදන්න කහ ගෙනෙද්දී අපි උයන්න තියෙන කහ ගන්නෙ නැතුව අමු කහ අරගෙන වේලලා කොටලා පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයගොල්ලන් සතියක් උදේ හිස් බඩට මේ ඩ්‍රින්ක් එක බීලා මට කමෙන්ට් එකක් දාන්නකෝ. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.